හායි කොහොමද ඉතින් ඔයාලට අදත් අලුත් කෑමක් හදන්නයි යන්නේ. අද හැඬැල්ල හදන්නයි යන්නේ. අපි හැමදාම හදන්නේ එක්ක කිරි දාලා හින්දලා නැත්තම් මිරිසට. අද පොඩ්ඩක් වෙනසකටත් එක්ක අපි මේ බෙදලා බලමුද කොහොමද කියලා. මේ හැඬැල්ල ටික ගෙනල්ලා ඉස්සෙල්ලම හොඳට සුද්ධ කරලා සෝදලා ෆ්‍රිජ් එකේ තියලා තියෙන්නේ. ආය අපි ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙනත් එක සැරයක් සෝදලා හොඳට කෝන් ෆ්ලවර්, බිත්තර, ගම්මිරිස්, මිරිස්, ලුණු කුඩු දාලා හොඳට මිශ්‍රණයක් හදාගෙන තියෙන්නේ. ඒ අතර තිල් ටිකකුත් රත් වෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ අර සෝදගත් හැඬැල්ල ටික පිටි මිශ්‍රණයට දාලා හොඳට මික්ස් කරලා පොඩි වෙන්නේ නැති වෙන හොඳට කවලම් කරලා හොඳට කවලම් කරන්න ඕන. ලුණු මිරිස් ටික හොඳට දැවටිල්ලට දැවටෙන්න. ඊට පස්සේ රත් වෙලා තියෙන තෙල් එකට දාලා වැද ගන්නයි තියෙන්නේ. බලමු ඉතින් කොහොමද කියලා. තාම හොඳට වැදෙනවා. දැන් නම් ගාන්න වැදීගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් වැදලා තියෙන්නේ. බලන්න ලස්සන.